අද අපි මේ මඩ පොකුණක් අත් කරන්න තමයි යන්නේ. එතකොට යව්ව වැටීමේ වතුර රත් කීම අවම කර ගැනීම තමයි උදේ මල්ලන්නේ. තව ඉතින් මොකද ඒ කියන්නේ පොකුණේ සයිස් එකත් එක්ක හින්දෙන්න යන වෙලාව වැඩි. මේ පොකුණ හොඳට මේ කන්ඩිෂන් කරලා හදලා තියෙන්නේ නේද? පොඩ්ඩක් දිවිදිහකට යනවා අපේ පොකුණු. මේකේ ජෑන්ට් එකක් ඉන්නේ. ජෑන් කුරාමික. රෙඩ් පින් ජෑන් කුරාමික කියන්නේ. මේ උල්පත් වතුර වලින්ම තමයි මේ තියෙන තනිකර. පුරවල නෙමෙයි. මම අවුරුදු දැන් 30ක් වෙනවා පටන් ගන්න. මේකේ සාමාන්‍යයෙන් වර්ගඩි 600ක් වගේ තමයි තියෙන්නේ. මේකේ ඉන්නේ ජෑන් ගුරාමි රෙඩ් ටේල් එකක්. මේකේ මාළු 500ක් වගේ තමයි දාලා තියෙන්නේ. මේක මාස 5ක් විතර වෙනවා පොකුණු. වතුර මේකේ මේ මොනවා හරි මාරු වීමක් වෙනවද පොඩ්ඩක්? කොළ පාට එක හොඳයි වතුර මාළුන්ට. දැන් මේක ගොඩක් දුරට තියෙන්නේ මේකේ මේ සත්තු බෝ වෙනවා. කකුලුව, බුල්වල දියබරි අරවා මේවා බෝ වෙනවා. මේ වගේ ආරක්ෂාව නැත්තම්. අඩියේ තියෙන්නේ මඩ, දියබරි එනවා, ගෙම්බු පනිනවා. එතකොට තව මේ කුරුමිනි වර්ග එනවා. උඩින් එන පැටව් කන ඇටගෙම්බ අර උඩ පොල්ලත් නැකලා විතර දානවා. හරියට පොකුණට වැටෙන්නේ. ඉස්කෙඩියා මේ මාළුව කනවා. මාළු කරන කෙනෙකුට මේ වගේ පොකුණු දෙකක් හරියට හදාගත්තත් ඇති. අලු 10ක් දැම්මම මාළු 100 අල්ලලා තියෙනවා. ඒ කියන්නේ පොකුණක් දෙකක් පාරුණත් එක පොකුණකින් අරවා ඔක්කොම මේ වෙන ලාභයක් එනවා. ලාභයක්. ඔව්. මම අවුරුදු 22 මේක පටන් ගත්තේ. මේක කවදාවත් වර්ධින්නේ නැහැ කියන එක. දැන් මේ අක්කර දෙකක විතර පොකුණු තියෙනවා. ඔන්න ඉතින් ඇක්වේරියම් ටෝක් අද අපි ආවා වෙනස්ම විදියක අලුත් අත්දැකීමක් අරගෙන ඔයාලට. අපි ගිහින් බලමු මේ අත්දැකීම මොකක්ද කියලා. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට අද වෙනස්ම අත්දැකීමක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මිහිසර අයියා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් මිහිසර අයියා ඉන්නවද අපිත් එක්ක මේ වැඩේට. ඉතින් මිහිසර අයියා අද මොකද්ද වෙන්නේ මෙතන? අද අපි මේ මඩ පොකුණක් අත් කරන්න තමයි යන්නේ. ඉතින් මිහිසරයි මේ මම දැක්ක මිහිසරයි මුලින්ම වතුර මෝටරයක් ගෙන අහලා දාලා ඒ ටික කරනවා. දැන් මේ ගොඩක් වෙලා යනවා වතුර ටික අයින් වෙන්න සාමාන්‍යයෙන්. ඔව් සාමාන්‍යයෙන් පොකුණෙන් පොකුණට එක එක ටයිම් වේස්ට් යනවා. සාමාන්‍යයෙන් මේක නම් පොඩි පොකුණක්. මේකට පැය එකමාරක් දෙකක් වගේ තමයි යන්නේ. එකමාරක් දෙකක් අද්දි. ඊයක් යනකොට මේකේ පොකුණේ වතුර ටික වතුර හින්දෙනවානේ. උදේවරු වගේ තෝරගන්නයි මේ වගේ මේ මඩ පොන්ටයක් සුද්ධ කරලා මාළු ගන්න. ඔව් සාමාන්‍යයෙන් 8:00මාරෙන් පස්සේ වගේ පොඩ්ඩක් මේ අවුව වැඩි වැටෙනවා. ඊට කලින් පොඩ්ඩක් අවුව වැටෙනහම වතුර බැස්සට පස්සේ දැන් පොකුණක් අල්ලන්න ගත්තාම පොඩි කාලයක් යනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර යනවා. එතකොට අවුව වැටීමේ වතුර රත් කීම අවම කර ගැනීම තමයි උදේ මල්ලන්නේ. තව ඉතින් අපේ ලේසියට ඉතින් අපේ වැඩ කටයුතු ඉදිරි කරගෙන යන්න කාලෙකට ඒක ගන්න පොඩ්ඩක් උදේ පාන්දර 6ට 5:00ට 6ට මේ පැත්තට පොඩ්ඩක් පොකුණු පැත්තට බහිනවා. ඒ කියන්නේ මුලින්ම කරන්නේ මේකේ වතුර ටික එළියට දාලා ඒක වතුර ටික හිඳ ගන්න එක තමයි මුලින්ම වෙන්නේ. සමහර පොකුණු වල තියෙනවා පාන්දර 4ට දාන අවස්ථා තියෙනවා. මොකද ඒ කියන්නේ පොකුණේ සයිස් එකත් එක්ක හිඳෙන්න යන වෙලාව වැඩි. මේක මේ පොකුණ පොඩ්ඩක් පොඩි හින්දා මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැය එකමාරක් දෙකක් වගේ තමයි මේකට යන්නේ. දැන් මේ අනිත් පොකුණුත් එක්ක බලුවම මිසරයි දැන් මේ පොකුණ වෙනසක් තියෙනවා. මේ පොකුණ හොඳට මේ කන්ඩිෂන් කරලා හදලා තියෙන්නේ නේද? ඒ කියන්නේ අර නිකන් මඩ පොකුණම්ම කියන්න බෑ. බෑ. ඒ කියන්නේ හරිය පොඩ්ඩක් පිළිවෙලට හදලා තියෙනවා. ඔව් පොඩ්ඩක් අපේ කාලය අවම කරගන්නත් එක්ක දැන් මේ අනිත් පොකුණු වල පොඩ්ඩක් තනකොළ වැවෙනවා. මේක පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඇස්බෙස්ටස් ෂීට් දාලා වටේට උළු කැට දාලා පොඩ්ඩක් පොකුණ හදලා තියෙන්නේ. මේ සමහර පොකුණු අපේ එහෙම හදලා තියෙන්නේ. පොඩ්ඩක් දිවිදිහකට යනවා අපේ පොකුණු. ඉතින් මිහිසරයි දැන් මේ අද මේ මොන මාළු වෙරයිටි එකද මේ අද අල්ලන්න හදන්නේ මේ මඩ පොකුණේ? ඔව් මේකේ ඔව් මේකේ ජෑන්ට් එකක් ඉන්නේ. ජෑන් කුරාමික රෙඩ් පින් ජෑන් කුරාමික කියන්නේ. රෙඩ් පින් ජෑන් කුරාමික. කළු එකේ වර රතු
අන්නේ රෙඩ් පින් ජයන්ට් එකක් තමයි අද අල්ලන්න ඉන්නේ මේකේ. මිසරේ දැන් මේක යන්න යන්න මේ ඩීප් එක වැඩිද මේකේ නැත්නම් එකම මට්ටමට හදපු එකක්ද? පොඩ මැද්දට යද්දි වැඩි. දැන් මේ සාමාන්‍ය මේ පොකුණේ මේ මෙන්න මේ ගාන විතර වතුර පිරෙනවා. දැන් මේ දවස්වල පොඩ්ඩක් පැවිල්ල වැඩිනේ. වතුර අඩුයිනේ. ඒකින්ද මේ අඩි දෙකක් විතර වතුර අඩුවෙන් තියෙන්නේ. නැත්තම් ඒකින්ද දැන් අද වගේ අර පොකුණ හිස් කරද්දි ඒක ලේසි වතුර අඩු එකනේ. ඔව් දැන් මේ නැත්තම් මෙහෙමයි කොහොම වුණත් මේ මෙතනින් බටේ ගලවන්න පුළුවන්. ආයි ගලවන්න මේ ගාන විතර වතුර තියෙනවනේ. ටක් ගාලා යවන්න පුළුවන්. ඔව් මෙතනින් ගලවනවා. ඒතකොට වතුර ටික ටක් ගාලා යනවා. මේ කූඩේ ගහන. කූඩේ ඒක ගහන්න හේතු වෙන්නේ මේක ඉන්න මාළු ටික එළියට යන්නේ නැති ඔව් මේකේ ඉන්න මාළු ටික එළියට යන්නේ නැති වෙන අපි කාණු වලට යන්නේ. නැත්නම් කාණු වල ඉන්න වෙල් මාළුත් පොකුණ ඇතුළට එනවා. පොකුණ ඇතුළට. ඒ දෙකම නවත්ත ගන්න මේ පොඩි කූඩු වගේක් අපි හදාගෙන තියෙන්නේ. බටේ සයිස් එකට. ඒක ගහනවා. කූඩේ ගැහුවා මේ ඊට පස්සේ බටේ අරන මේ හරියට වතුර තියෙනකොට දැන් අදේ ප්‍රශ්නේ උන්නේ නැහැ වතුර නැහැ මේ දවස්වල. මේ දවස්වල ඒ කියන්නේ පෑවිල්ල තියෙන හින්දා පොඩ්ඩක් අඩුයි. වතුරත් නැති හින්දා අනිත් එක කොහොමද සති දෙකකට සැරයක් අපි මේ බටේ ගලවලා ඔය කූඩේ ගහනවා. එතකොට පොඩ්ඩක් වතුර අලුත් වෙන්න ඕනේ මේක. අලුත් වෙන්න ඕනේ. ඒතර ඒ වතුර ටික යනවා. ඊට පස්සේ ආයි එක්ක වතුර ටික පිටින් අල්ලනවා වෙන පොකුණකින්. නැත්තම් ඔටෝම පිරෙන්න තියෙනවා. මේ උල්පත් වතුර අපි මේ කිසිම පිරවීමක් කරන්නේ නැහැ. මේ උල්පත් වතුර වලින්ම තමයි මේ තියෙන තනිකර. පුරවලා නෙමෙයි. ඉතින් දැන් අපිත් එක්ක ඉන්නවා මින්සර් අයියාගේ ගුරුවරයා කියලා එයා කලින් වීඩියෝ එකේ කිව්වේ. ඉතින් පීරිස් අය තමයි අපිත් එක්ක දැන් ඉන්නේ. ඉතින් පීරිස් අය මේ දැන් මේ පොකුණ ගැන කතා කරොත් එහම අර කොටුවක් පේනවා පොඩ වතුර හිඳෙද්දි. කොටුවක් හදලා තියෙන්නේ ෂීට් දාලා. මේකේ වතුර ටික ඔක්කොම අඩු වෙනකොට මේ මෝටරේ අපි දානවා කොටුව මැද්දට. ඒකෝර මේකේ තියෙන වතුර ටික ඔක්කොම මේ ඔතනින් තමයි මේ එතකොට වතුර වටේම හිඳිලා අපිට මාළු ටික අල්ලගන්න ලේසි. ඔය ඉස්සරහින් තව පොඩි වලක් වගේ තියෙනවා. එතෙන්ට මාළු ටික ඔක්කොම එක්ක අහු වෙනවා. එතනින් මාළු ටික අල්ලගන්න ලේසි. ඒතකොට වටේම මේ මාළු ටිකට යන්න ඉඩක් නැහැ. ඔව්. ඒගොල්ලෝ එක තැනක සෙට් නාම අර අල්ලගන්න ලේසි. මඩ පොකුණ කොච්චර විතර සයිස්ද? මේකේ සාමාන්‍යයෙන් වර්ගඩි 600ක් වගේ තමයි තියෙන්නේ. දැන් 30යි 30 වගේ ප්‍රමාණයක් තියෙන්නේ මේ ඇතුළ. වතුර පිරෙන මට්ටම තියෙන්නේ වර්ගඩි 600ක් වගේ. 600ක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ පොකුණකට මාළු කී දෙනෙක් විතර දානවද මේ දැන් මේක ඉන්නේ ගුරාමි වගේ යන්නේ? ඔව් මේකේ ඉන්නේ ජෑන් ගුරාමි රෙඩ් ටේල් එකක්. මේකේ අපි සාමාන්‍ය සෙන්ටිමීටර් 10 වගේ සයිස් එකක් තමයි ගන්න බලාපොරොත්තු දාලා තියෙන්නේ. මේකේ මාළු 500ක් වගේ තමයි දාලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒ සෙන්ටිමීටර් 10 ගන්න මාළුන්ව කොච්චර කාල මේක තියෙනවද? ඔව් මේක මාස 5ක් විතර වෙනවා මේ පොකුණ. මේ පොකුණ. ඔව් ඒ කියන්නේ රෙඩ් ටේල් එක පොඩ්ඩක් ලොකු වෙන්න පරක් වෙයි. ඒ කියන්නේ මේ පොඩ වර්ධන වේගයේ හිමීට යන්නේ. අර නෝමල් ජෑන් ගුරාමි එක වගේ නෙමෙයි මේක පොඩ්ඩක් පරක් වෙයි ලොකු වෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් මේ දැන් මාස 5කට විතර කලින් දාපු ටිකක් තමයි දැන් අද අපි මේ අස්කර ගොඩ ගන්න යන්නේ. දැන් මේගොල්ලොන්ට සාමාන්‍යයෙන් කෑම එහෙම කොහොමද කෑම දවසට 3 පාරක් දෙනවා. නෝමල් විදිහටම දෙනවා. ඔව්. ඒතර පිසේ දැන් මේ වතුර කොළ පාට වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය මේ මාස 5ටම වතුර මේකේ මේ මොනවා හරි මාරු වීමක් වෙනවද පොඩ්ඩක් හරි? ඔව් අපි සාමාන්‍යයෙන් මාළු දාලා මාසයක් විතර ගියාට පස්සේ සති දෙකකට සැරයක් වතුර ටික අලුත් කරනවා. අලුත් කරනවා. ඔව්. මේ වතුර කොළ පාට වෙන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. කොළ පාට එක හොඳයි වතුර මාළුන්ට. දැන් පිරිසයි දැන් සාමාන්‍ය අපි මඩ බගුණ කිව්වහම සාමාන්‍ය මේ නිකම් බලක් කාරලා ඒ වගේ වතුර පුරවපු එකන්නේ තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් ඊට වඩා වෙනස් විදිහට මේක ෂීට් ගහලා පොඩ්ඩක් වෙනස් විදිහට හදාගෙන තියෙන්නේ. ඇයි එහෙම හදන්න හේතුව? ඔව් මේකේ දැන් මේක ගොඩක් දුරට තියෙන්නේ මේකේ මේ සත්තු බෝ වෙනවා කකුලුව ගුල් වල විදිය බරි අරවා මේවා බෝ වෙනවා මේ වගේ ආරක්ෂාව නැත්තම්. එතකොට මේකේ කකුලුව මොකෙක්වත් සත්තු මොකෙක්වත්ම නැහැ. මේ හොඳ net එක ගහලා උඩට net ගහලා ඉන්සර්ට් net එක ගහලා වටේ කිසිම සතෙක් මේකේ නැහැ. අඩියේ තියෙන්නේ මඩ වටේ මේ වගේ සීල් ගහලා ඔක්කොම ෆුල් සීල් කරලා තමයි තියෙන්නේ. වටේ බිත්ති ටික සීල් කරලා තිබ්බට පතර විතරයි. මේකට හොඳ ඕනම හොඳ වටිනා මාළුවක් වුණත් මාළුවෙක් වුණත් දාන්න පුළුවන්. ඒ කියන්නේ ආරක්ෂාවකින් 100%ක්ම ඒ කියන්නේ මේ වටේ බිත්ති වල වහලා තිබ්බට අඩිය වහලා නැහැ අඩිය ගන්න. නෑ අඩිය මඩ තියෙන්නේ. මඩ තියෙන්නේ. ඉතින් පිරිසයි දැන් සාමාන්‍ය මේ වගේ ආරක්ෂාවක් ඒ කියන්නේ මේ වගේ net එකක් දාලා දාන්න නැතුව මේ අර කිසිම ආරක්ෂාවක් නැතුව කරොත් මොන වගේ බාධාවල් දෙන්නේ දැන් මේවට? ඔව් ඉතින් සත්තු හානි තමයි එන්නේ. කියන්නේ දිය බරිනවා, ගෙම්බු පනිනවා. එතකොට තව මේ කුරුමිනි වර්ග එනවා උඩින් එන පැටව් කන මේ පොඩි පොඩි සත්තු ඉන්නවා. එතකොට දැන් මේකෙන් අනිත් එක මේ අපේ මේ පොල් ගස් තියෙනවා. පොල් ගහේ උඩ ඇට ගෙම්බු කියන
ඔව්. ඇටගෙම්බ අර උඩ කොල්ලත් නැකලා විතර දානවා. හරියට පොකුණට වැටෙන්න. එතකොට ඇට අපි මේක පොකුණ මාළු දාන්න කලින් කල්ච කළාම ඊට පැටව දාන්න කලින් අර ඇටගෙම්බ විතර දාලා මේකට පැටව වෙලා බෝ වෙනවා. එතකොට ඇටගෙම්බගේ පැටියා පොඩි අපි දැන් ගෝල් ෆිෂ් වගේ මාළු දැම්මොත් එහෙම ඒ ඉස්කෙඩියා ඒ මාළුව කනවා. දැන් මේ net එක ගහලා ගැහුවාම ඒ මොකෙක්වත්ම මේකට වැටෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේක ගහලා තියෙන්නේ. ඔව් අපිට අර හොඳටම පේනවා එකම කොළ කෑල්ලක්වත් මේකට වැටලා නැහැ. ඔව් එකම සතෙක්වත් නැහැ මේක. සතෙක්වත් එන්නේ නැහැ. අර කියන්නේ ආරක්ෂාවතින් උපරිමයි මේ විදිහට කරාම අර දාන සත්තු ටිකත් බේර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි 100%ක්ම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් මේ විදිහට හදාගත්තා. ඔව්. අර අඩුම තරමේ මේ වටේ තියෙන වල් කොලයක්වත් මේක ඇතුළට එන්නේ නැහැ ආරක්ෂාව මේ විදිහට දිය තිබ්බාම නේද? ඔව්. මොකද අපි වටිනා මාළු දැම්මොත් දැන් ඔය ෆර්ස්ට් ස්කේල් වගේ එකක් දැම්මොත් එහෙම මේ ටිකක් මිල මාළුවෙක්නේ. ඔව්. ඒ මාළුවා නිකන් අර බොහොම ස්ලෝ මාළුවෙක්. එතකොට වෙන සත්තු හිටියොත් එහෙම ඔක්කොම කාලා දානවා. කකුළු අරෙම හිටියොත් ඔක්කොම විනාශ කරනවා. අර ඒකෙන් බේර ගන්න මේ විදිහට මම එක මාළුවෙක්වත් අඩුවක් නැතුව දාන විදිහටම ගන්න මාළු කරන කෙනෙකුට මේ වගේ පොකුණු දෙකක් හරියට හදාගත්තත් ඇති. මේ ජීවිතේ ගෙනියන්න. නැතු නිකන් වලක් කපලා ඔහේ නිකන් පොඩි ටිකක් දාලා වතුර බරක් දැම්මට කිසි තේරුමක් නැහැ. මම අවුරුදු දැන් 30ක් වෙනවා පටන් ගන්න. මුලදී එහෙම තමයි මමත් කළේ. පොඩි දින් දානවා, හුලඟට කඩා වැටෙනවා, ඊට පස්සේ මාළු දානවා, ඔක්කොම අල්ලනකොට මාළු 10ක් දැම්මම මාළු 100 අල්ලලා තියෙනවා. ඒ වගේ අර මුල්ලේ ඉඳලම අපි හරියට මේ විදිහට කළා නම් මේ කරන කෙනෙකුට මේ විදිහට කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් පිරිසයි මට පොඩ්ඩක් කියන්න පිරිසයිගේ මේ ෆීල්ඩ් එකේ අතීතය ගැන පොඩ්ඩක් ඒ කියන්නේ මොන කාලෙද මාළු හදන්න පටන් ගත්තේ? මට දැන් වයස අවුරුදු 55ක් වෙනවා. මම අවුරුදු 22 මේක පටන් ගත්තේ. මේකෙන් භාගයේදී හරියට වයසෙන් භාගයයි. අවුරුදු 22 තමයි පටන් ගත්තේ. මුල එතකොට කිසිම දෙයක් අපි දැනුමක් නැහැ අපිට. කියන්නේ පොකුණක් හොයලා බලන්නත් බෑනේ. පොකුණක් බලන්නවත් දිහක් නැහැ. දැන් තියෙන ෆෝන් වල තාක්ෂණයක් නිකුත්ම නැහැ. ඉතින් මේ මගේ ගුරුවරයෙක් හිටියා ඒ කාලේ. දැනටත් එයා එක්ස්පෝර්ටර් කෙනෙක්. මේ එයා තමයි මට ඔක්කොම මුලද කියලා දුන්නේ. කියලා දුන්නා එයා එක පොකුණේ මම කැපුවේ. කපලා ඒ පොකුණේ 100%ක් මට සාර්ථක වුණා. ඒ කියන්නේ මුලින්ම හදපු පොකුණ මාළු වර්ග ගොඩාක් දැම්මා. ඒ මාළු ටික ඔක්කොම අපිට අල්ලන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ සත්තු මොකෙක්වත් හිටියේ නැහැ. හැබැයි පළවෙනි පොකුණේ පොලිතින් ගහලා තමයි පටන් ගත්තේ. ඒ වුණාට පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර දානකොට පොලිතින් එහෙම මෙන් ඉරලා net ඉරලා ඊට පස්සේ හාස්ටියක් ගන්න බැරුණ අවුල් වුණා. ඊට පස්සේ උනට මම නතර කළේ නෑ. කොහොමද දිගටම මේක අත්හදා බැලීම් කර ඉස්සරහට ආවා. ඔව්. ඒ කියන්නේ පොකුණක් දෙකක් පාඩුණත් එක පොකුණකින් අරවා ඔක්කොම මේ වෙන ලාභයක් එනවා. ලාභයක්. ඔව්. ඉතින් මම දැනගත්තා මේක කවදාවත් වර්ධින්නේ නැහැ කියන එක. ඉතින් හදාගෙන දිනු කරගෙන ආවා. ඉතින් දැන් මේ අක්කර දෙකක විතර පොකුණු තියෙනවා. ඇත්තටම දැන් මම නෙමෙයි මගේ පුතා කරන්නේ අක්කගේ පුතා. මේ මම ඉතින් සපෝට් එක දෙනවා. එයාට තමයි ඊගාවට මේක බාර දීලා තියෙන්නේ. කරගෙන යන්න. දැනුම දීලා ඔක්කොම කරලා ඔව් දීලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වතුර තිබ්බ මට්ටමින් ගොඩක් අඩු වෙලා තියෙන. දැන් සාමාන්‍ය විනාඩි 45 පැයක් විතර ගියා. ඒ වෙලාව ඇතුළත දැන් අඩියටම වගේ හිඳිලා තියෙනවා. ඉතින් දැන් මාළු අල්ලන්න තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ වැඩත් වෙන්නේ කියලා. මේ මාළු ටික කොහොමද මේගොල්ලෝ එකතු කරලා අල්ලගන්නේ. ඒ කොහොමද මාළු තෝරගන්නේ. ඉතින් අපි ඒ වැඩ ටිකත් බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ දෙන්නා මෙතන ලොකු වැඩක් කරනවා. මොකද දැන් අර මඩ පොන්ට් එකේ වතුර හිඳිලා තියෙන්නේ. ඉතින් අය දැන් මේ මොකද්ද කරන්නේ මේ බෑග් ටික හදන ගමන් නේද ඉන්නේ? ඔව් මේ අපි දැන් මේ මාළු ටික අල්ලන්න බෑග් ටික හදන ගමන් ඉන්නේ. ඊට පස්සේ වතුර ටික වෙනම පුරවගෙන පොකුණනේ ඒ පොකුණ මේවට දදා මාළු පොඩ දදා අල්ලනවා. ආ කියන්නේ මේ එක බෑග් එකකට මාළු ප්‍රමාණයක් තියෙනවද දාන මේ සයිස් වගේ හදාගත්තාම? ඔව් සාමාන්‍ය ලොකු සයිස් එකක් ඉන්න ඉඳලා මාළු පොඩ්ඩ අඩු ප්‍රමාණයෙන් දාලා තමයි අල්ලන්නේ. පොඩි සයිස් ඉන්නකොට පොඩ්ඩක් මේ මාළු ප්‍රමාණය වැඩිපුර දාත හැකියි. දැන් මේකට වතුර ගන්නෙත් වෙන පොන්ට් එකකින්ද? ඔව් පොඩ්ඩක් වතුර හොඳ ක්ලියර් පොකුණකින් වතුර ගන්න.
ඔන්න ඉතින් දැන් මාළු වර්ග කිහිපයක් ගැන බලා ගන්න තමයි යන්නේ. අපි බලමු අයියයි මහලා. මේක හාලි ක්වීන් ජයන් ගුරාමි හාලි ක්වීන් වර්ගය. හාලි ක්වීන් කියන වර්ගය. ඒක සුදුයි කළුයි මික්ස් එකක් තියෙනවා. කබර. මේක රෙඩ් අයි එක. ඒකගේ ඇස් රතුයි ඇඟ සුදුයි. මේක රෙඩ් පින් එක. රෙඩ් පින් එක තාම හරියටම රතු වෙලා නැහැ. මේක පොඩ්ඩක් ටැංකිය කරන් දවස් දෙකක් විතර රතු වෙන හොඳට. තේල් ටික රතු වෙනවා. දැන් මේගොල්ලෝ මේ ගන්න තුන තමයි මේක ඉන්නේ දැනට. ඉන්නේ නේ. දැන් මේගොල්ලෝ මේ ගන්න අවශ්‍ය වෙලා තිබ්බ සයිස් එකටම ලොකු වෙලා ඉන්නවනේ. ඔව්. ආයක නෝමල් එක. මේක බ්ලැක් අයි සුදු එක. ඒක නෝමල් ජයන් ගුරාමි. මේ පොකුලනොත් වතුර ටිකක් මේකට ගන්නවා. මොකද සම්පූර්ණ වතුර මේ තියෙනොත් මේ මාළුන්ට ඉච්චර හොඳ නැහැ. මේකෙන් භාගයක් අරගෙන තමයි අරකින් අනිත් පොකුලින් වතුර භාගයක් හොඳ වතුර භාගයක් දාන්නේ. මොකද එකපාරට වෝටර් චේන්ජ් එක වෙනස් වෙන ගමන් එයාට එකපාරට වෙනස් වෙන මාළු අවුල් නැහැ. ඒසි නැහැ ඉතින් මේක. ඒකට පුරුදුලාම අමාරුත් නැහැ. ඔව්. දැන් මේගොල්ලෝම කෙලින්ම ගිහින් ටැංකිය වලට දානවද? වෙනම සයිස් කරනවා මේගොල්ලෝගේ. විශේෂ ගොරන්ට සුදුයි. ඒ ගෝවිෂ්‍ය ටිකෙන් බලන්න. වතුර පොඩ්ඩක් ගෝවිෂ්‍ය එක ලවුන. දැන් මේ ටික ගන්න ඉස්සෙල්ලා තමයි බලන්න. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ දැන් වෙළඳ පොළට දාන්න කලින් දවස් කීයක් වගේ මේ මඩ පොකුණෙන් ගත්තට පස්සේ කන්ඩිෂන් කරනවද? දවස් 5ක් විතර කන්ඩිෂන් කරනවා. ටැංකිය වලට තියලා. නැත්තම් ගෙනිච්චට පස්සේ ලෙඩක් ගන්නවා. කියන්නේ මේ වික්කට පස්සේ
අඩස්සෙත් රින් කරනවද මාළු? මේගොල්ලෝ ඉන්නේ. ඔක්කොම නම් මොරියෝ. නරහරිය මාළු ඉන්න බෝවගේ. උඩ යට ගියත් එනවා උඩ ඉන්න. තව ගෝල් පිස්සි. හොඳ පාටකෙක් කුලා නම් ඒක ඉන්දස් පන්ති. යරාම සුදු වෙන්නේ තමයි තුල්ලේ. ඔක රතු වෙන්නේ නැද්ද? ඔය පාටම තමයිනේ. අම්මා රෝදු ආපු වෙන්නේ. මාන්ට එනවා නේ මෙහෙට. අර පැත්තේ ඉඳලා මෙහෙට එනවා. මේක මඩ සූරේ. මේ අයි මේ මෙතන ඉක්බස් ඔව් ගියා නේ නැත් දෙන්නේ කිව්වේ. මේ විතරයි කිව්වා. කයිසාත් එක්ක ඉන්නයි ඔය නන්නේ එතන මෙන්න මේ පොල්ලත්ත ගාව. මේ එළියේ. ඒකෙත් තියෙන මෝලි ටික හරි උඩි බලවඩිය. මේ විතරයි කිව්වා. උඩි ඉන්න එක කකුල දාන්න. අන්න ඒක කෙලියට යනවා එහෙමත් වෙනවද මේ මොකද දන්නේ අන්න දැන් මාර පහට මු හැදිලා තියෙන තරම. ඒක හරියට. ada water gini loh.
දෙන්නෙක් එළියේ. දෙන්නේ එළියට පැන්න. එතන එකයි. දැන් මේ මොකද්ද කරන්න යන්නේ මාළු ටික ඔක්කොම අල්ලලා ඉවුණාට පස්සේ? ඔව් මේ අලුහුණු කැසීමක් සිදු කරනවා මම මේ පොකුණට මාළු ටික ඇල්ලුවට පස්සේ ඇයි එහෙම ගන්න? වතුරේ pH එක බැලන්ස් වෙන්න. ඒක අර පොඩි විෂ බීජ නැසෙන්න. එතකොට ආයේ මේ පොඩි මාළු ගැටව ඉන්නවනම් ඒ ඔක්කොම නැති වෙලා යන්න. කකුළු හිටන් මේක ඉතුරු වෙනවා. ඒවා ඊට ඔක්කොම නැති වෙලා යන්න තමයි අලුහුණු කැසීම සිදු කරන්නේ. ඒ තෝරයි දැන් මේකට ආයි මාළු දානවා නම් දැන් අලුහුණු ගහලා ඒ ඔක්කොම වෙලා කොච්චර කාලෙකින්ද ආයි මාළු දාන්නේ? ඔව් දැන් අපි අලුහුණු ගහලා ඊට පස්සේ මේක කල්චර් කිරීමක් කරනවා. මේකට ගොම දානවා. අර අපි කලින් වීඩියෝ එකෙත් කරා. මේ යතු පොල් අතු දෙකක් වගේ දාලා ඊට පස්සේ සතියකට පස්සේ සතියක් දවස් 8කට පස්සේ මේ මාළු ගැටව දානවා මේක. ආයි අර විදිහට මාස 5ක් විතර යනකම් ඊට පස්සේ දාන මාළු වෙරයිටි එක අනුව කාලේ තීරණය වෙනවා. ඒක මාළු දාන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. නෑ ඇක්වේරියම් ටෝක් අපි ඔයගොල්ලන්ට අදගෙන ආපු වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඉතින් ඇත්තට මේ අවස්ථාව දුන්න අපේ අයියටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මෙයාගේ මාමටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ජෑම්ගුරාම් වර්ග 6ක් විතර ඉන්නවා. ඉතින් මේ 6න් අද අපි දැක්ක 3ක් විතර මේ මඩ පොකුණ අස් කරද්දී අල්ලනවා. ඉතින් තවත් අයියලා ගාව මඩ පොකුණු තියෙනවා. ඒ වගේ මේ වස් කරද්දිත් තවත් අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අයියේ අපිට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුති වෙනවා. ඉතින් අපේ මේ වීඩියෝ එක බලන් ඉන්න අයට මොකද්ද කියන්න තියෙන්නේ ඉතින්? ඔව් මුලින්ම ඔයගොල්ලොත් අපේ ස්ථානයට ආවට මේ මුලින්ම මම ස්තුතිය පළ කරනවා. දැන් අපි ජෑන්ගුරාමි තමයි වැඩිපුරම කරන්නේ. අනිත් වෙරයිටිත් කරනවා. ජෑන්ගුරාමි ಜಾති 6ක් ඉන්නවා. ඒ 6න් ಜಾති 5ක් අපි දැනට කරනවා. රෙඩ් පින් ජෑන්ගුරාමි එක, රෙඩ් අයි ජෑන්ගුරාමි එක, ආයේ බ්ලැක් අයි ජෑන්ගුරාමි, ආයේ බ්ලැක් ජෑන්ට් එක, ආයේ හාලිකුයින් එක. ওই ಜಾති පහම කරනවා. ආයේ බෝනියෝ කියලා අලුතෙන් එකක් ඇවිල්ලා ඉන්නවා. ඒක දැනට නෑ. ඒක නැතුව අනිත් ජෑන්ගුරාමි වර්ග පහෙන්ම අපේ අතුරුගිරියෙන් අපෙන් ගන්න පුළුවන්. ඉතින් අය දැන් මේ අද අපි මේ මඩ පොන්ට එකස් කරලා අල්ලපු මාළුත් දැන් මේ බලන අයට ගන්න පුළුවන්ද? ඕ දැන් මේ අපේ ගොඩම් යන්නේ තොගවලද වලට යන්නේ. ඒ කියන්නේ ෂොප් වලට යන්නේ. ඕන කෙනෙක්ට ගන්න පුළුවන් කතා කරලා. හැබැයි මේ අපි දැන් මේ පොකුණ ඇල්ලුවට පස්සේ දවස් 10න් විතර මේ මාළු ඉවරයි. පොඩ්ඩක් අපිව කන්ටැක්ට් කරලා තියාගන්න. ඒ අතරතුර අපෙන් ගන්න පුළුවන් ඕනම එක්කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් අය මේ අයියලව කන්ටැක්ට් කරගන්නවා නම් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉතින් අයියාගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකෝ. ඔව් මගේ කන්ටැක්ට් නම්බරේ 075 277 92 69. එතකොටයි දැන් සාමාන්‍යයෙන් මෙතන Google Map එකේ හරි සර්ච් කරගෙන ඉන්නවා නම් කොහොමද එන්න ඕන? ඔව් අපි Google Map එකේ MCP Aquarium කියලා දාලා තියෙන්නේ. අපි MCP Aquarium නමින් යන්නේ. ආයේ ජෑන්ගුරාමි ෆාම් අතුරුගිරිය කිව්වහම Facebook එකේ අපි යනවා. ගොඩක් අය දන්නවා ජෑන්ගුරාමි ෆාම් අතුරුගිරිය කිව්වහම MCP Aquarium කිව්වහම පොඩ්ඩක් හොයාගෙන එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් Google Map එකේ වුණත් ගහගෙන එන්න පුළුවන්. මේ අයියා දීපු නම්බර් එකෙන් ඔයගොල්ලන්ට මේ අයියව කන්ටැක්ට් කරගෙන ඔයගොල්ලන්ට ජෑම්ගුරාමි ගන්න ඕන නම් ගන්නත් පුළුවන්. ඉතින් අය අපිට මේ අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ආයි අලුත් වීඩියෝකින් හම්බෙමු. Aquarium Talk අපි යනවා. හරි.